අදත් අපේ මාහින්න YouTube channel එකට ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපේ අතීත තොරතුරු ගැන වගේම අපේ උරුමයන් ගැනත් කතා කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. ඉතින් මේ ආරම්භුනේ පොසොන් මාසය. ඒත් එක්කම අපිට මතක් වෙන්නේ අනුරාධපුරය සහ මිහින්තලේ. ඉතින් මේ කාලෙට බොහෝ දෙනා අනුරාධපුරේ වන්දනා කරන්න යන්න සූදානම් වෙනවා. සමහර විට ඔබත් එයින් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ පොසොන් සමයේදී අනුරාධපුර පූජනීය නගරය හුඟක්ම ජනාකීර්ණයි. ඉතින් මේ ජනාකීර්ණ භාවයෙන් ටිකක් විතර අත්මිදිලා යන්න පුළුවන් ස්ථාන ටිකක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ. අද අපි ඔබට සඳහන් කරන මේ පුරාවිද්‍යා ස්ථාන සියල්ල එක දිනකින් දැක බලා ගන්න පුළුවන් වන මාර්ග විස්තරයක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මාහින්න YouTube channel එකෙන් අපි හැමදාමත් අපි ගියපු සියලුම ස්ථානවලට යන විදිය ඔයාලට කියලා තියෙනවනේ. ඒ අපි වගේම ඔයාලත් මේ වටිනා උරුමයන් දැක බලා ගත යුතු නිසාමයි. එහෙමනම් මුලින්ම මේ ගමන ඔබ අපි හැමෝම දන්න කියන තැනකින් පටන් ගමු නේද? අනුරාධපුර පූජනීය නගරය තුල තියෙන තූපාරාම දාගැබ ඇතුලින් බසවක්කුළුම් වැව අතරින් දිවෙන තූපාරාම මාවත දිගේ තූපාරාම දාගැබ වෙත පැමිණෙන ඔබ ඒ මාර්ගයේ ඔස්සේම තව ටිකක් දුර යා යුතු වෙනවා. එෙහිදී වම් පැත්තට සංගමිත්තා මාවත හමු වෙනවා. ඒ මාවත ඔස්සේ මීටර 300ක් පමණ යද්දී මාර්ගයේ අද්දර වම්පසින් පළමුවෙනි විජයබාහු රජුගේ රජමාලිගාව දැක ගන්න පුළුවන්. ඒ මාර්ගයේම තවත් මීටර 100ක් පමණ ඉදිරියට යද්දී දකුණු දෙසින් පැරණි දළදා මාලිගාව, මහපාලි දානශාලාව හා ගෙඩිගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම මෑතකදී කැණීම් සිදු කළ ඇතුළු නුවර පුරාවිද්‍යා පරිශ්‍රයත් ඒ ආසන්නයේම සංගමිත්තා මාවත අද්දර දකුණු පසින් පිහිටලා තියෙන්නේ. ඉන්පස්සේ සංගමිත්තා මාවත දිගේ ආපසු පැමිණ තූපාරාම මාවත ඔස්සේ ඉදිරියට යා යුතු වෙනවා. මීටර කිහිපයක් ගෙවිට හාල් පාන් ඇල දැක ගන්න පුළුවන්. ඒ ඇල පහුවෙනවා සමගින්ම වම් පසට වටවන්දනා පාරේ ගමන් කළ යුතු වෙනවා. මේ වටවන්දනා පාරේ මීටර කිහිපයක් යන විට හමු වෙන මුල්ම පුරාවිද්‍යා ස්මාරකය වන්නේ පටමක චෛත්‍යයයි. ඒ දකුණු දෙසට ඇති මාලිගා ගොඩැල්ල පාරට හැරී යාමෙන් මේ වන විට කැලෑවෙන් වැසී ඇති නිසාම චෛත්‍ය පිහිටි භූමියේ නටබුන් අද අපිට දැක ගන්න බෑ. ඒ වගේම ඒ ආසන්නයට යන මාර්ගයේ වාහන හසුරව ගන්නත් ඉතාමත් අපහසුයි. ඊළඟට වටවන්දනා පාරේ තවත් මීටර කිහිපයක් ඉදිරියට යන විට මාර්ගයේ දකුණු දෙසින් නකාවෙහෙරට යන මාර්ගය දකින්න පුළුවන්. ප්‍රධාන මාර්ගයේ වාහන නවත්තලා මීටර 50ක් පමණ ඇවිදගෙන යා යුතු වෙනවා. එම මාර්ගය අබලන් වීම නිසාමයි. නැවතත් ඔබ වටවන්දනා පාරේ කුට්ටම් පොකුණ තෙක් යා යුතු වෙනවා. එහිදී ඔබට කුට්ටම් පොකුණ නැරඹීමටත් පුළුවන්. එතැන් සිට කුට්ටම් පොකුණ ගල්පාලම මාර්ගය දිගේ ගමන් කළ යුතු වෙනවා. එහිදී ඔබට මුලින්ම හමු වෙන්නේ කපාරාරාමයේ නම් ඉපැරණි ආරාම සංකීර්ණය. ඒ මාර්ගයේ අද්දරට දකුණු දෙසින්. මතක තියාගන්න මේ කපාර මූල යනුවෙන් තමයි නාමපුරවල සඳහන් කරලා තියෙන්නේ. ඉන් අනතුරුව ඉදිරියටම යද්දී දකුණු දෙසට ඇති මාර්ගය ඔස්සේ ඉපැරණි පන්කුලිය අශෝකාරාම ආරාම සංකීර්ණය වෙත යන්න පුළුවන්. ඒ වගේම මේ කොට්ටම් පොකුණ ගල්පාලම පාරේ තවත් ටික දුරක් ගමන් කරද්දී වම් පසට ඇති අතුරු මාර්ගයක ගමන් කිරීමෙන් පස්සේ තමයි විජයාරාම පුරාවිද්‍යා සංකීර්ණය වෙත ගමන් කරන්න වෙන්නේ. මේ මාර්ගයන්හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාමපුරව එමත් සවි කරලා තියෙනවා. විජයාරාමයේ දැකබලා පැමිණෙන ඔබ නැවතත් කුට්ටම් පොකුණ ගල්පාලම මාර්ගය දිගේ මීටර කිහිපයක් යද්දී මාර්ගයේ දකුණු පස හාල් පාන් ඇල හරහා ඉදිකළ ඓතිහාසික ගල්පාලම දැක ගන්නත් පුළුවන්. මේ නටබුන් සියල්ලම පසු කරමින් යන ඔබට ඔබට ඇති කිරිබත් වෙහෙර නටබුන් මෙන්ම මල්වතුවේ හරහා ඉදිකළ පැරණි ගල්පාලමේ නටබුන්ද දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සියල්ල අපි නම් එක දිනක් ඇතුළත දැක බලා ගත්තා. ඒත් නිදහසේ මේවායේ අසිරිය විඳින්න නම් ඒ කාලය හොඳටම මදි. ඔබත් එක් දිනයකින් ගිහින් එන්න යනවා නම් කාලේ කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් දෙයක්. එහෙමනම් ඔබත් යන්න මේ ගමන. නිරන්තරයෙන්ම අනුරාධපුරේ ගියත් සමහර විට ඔබ මේ ස්ථාන දැකලත් නැතුව ඇති. අද අපි මේ ගිය ස්ථාන ගැන අපි හොයාගත්ත තොරතුරු රාශියක් ඉදිරියේදී මාහින්න YouTube channel එක හරහා ගෙන එන්නත් සූදානම් වෙනවා. ඉතින් අපි අදට සමුගනිමු. මාහින්න ඉදිරියටත් අපිත් එක්කම ඉන්න. අපිව subscribe කරන්න.